ඔබට පේනවද මේ thumbnail එක? මං ඒ පින්තූර දෙකම දැම්මේ මොකද දන්නවද? ඔබට ඒකේ යථාර්ථය කියලා දෙන්න. අර පිටකවර දිහා බලන්න එපයි කියන කතන්දරය කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ. ඔබ බලන්නම පිටකවරදී. ඇයි මේ පින්තූර දෙකම උපයෝග කරගන්න කියලා අහුවොත් මම කියන්නම්. ওই පින්තූර දෙකට අපි බැඳුනානේ. එකක් බැඳුනේ රූපෙට. අනිත් එක බැඳුනේ රූපෙට නෙමෙයි. දේශනා ස්වරූපෙට කියලා කියමු. එහෙමනේ. එතකොට කොහොමද අපි බැඳුනානේ? දැන් එතකොට මම මේ ඉදිරිපත් කරලා තියෙනවා ඒ රූප දෙකයි මැද රතු ඩොට් එකක්. අපි ඩොට් එකක් කියනකොට වඩා රවුමක් කියලා කියමු, වෘත්තයක් කියලා කියමු. එකක් ලොකු නිසානේ. රයිට්. එතකොට දැන් ඔබ thumbnail එක නෙවෙයි මං ඇතුලේ මෙන්න මේක. මෙන්න මේ පින්තූරය ඔබට පුළුවන් නම් ඔබේ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ ෆුල් ස්ක්‍රීන් මොනිටර් එකේ දාගන්න. හරි ස්ක්‍රීන් එකේ. ඔබේ මොබයිල් එකේ ලෑන්ඩ්ස්කේප් පැත්තට ඒ කියන්නේ හරස් අතට ඩිස්ප්ලේ එක දාගෙන ඔබේ වැඩේ පටන් ගන්න මං කියන්නම් බලන විදිය. දැන් ඔබ මේ දිහා බලන් ඉන්න. ඔබේ අවධානය යොමු වෙන්නේ මොකේද දන්නවද? අර මැද තියෙන රතු පාට රවුමට. ඒ කියන්නේ අපි මතු පිට රූපේ දිහා නෙවෙයි බලන්නේ. අපේ ඇස් නාභිගත වෙන්නේ රූපයෙන් ඇතුළකට. කිව්වද පැහැදිලිද? ඒ කියන්නේ අපි රූපය දිහා බලද්දී අපේ දෘෂ්ටිය නාභිගත වෙන්නේ රූපේ මතටනේ. අපි මේ පින්තූරය බලන්නේ ඒ කියන්නේ මේ රතු ඩොට් එක දිහා රතු රවුම දිහා බලන්නේ රතු රවුම ඇතුලෙන් යමක් දකින්න විදිහට තමයි අපේ දෘෂ්ටියේ කියන්නේ net දෙක නාභිගත වෙන්නේ. එතකොට අපිට මේ බොඳ වීම තුල රතු රවුම නැති වෙලා මොකද්ද පේන්නේ කියන එක බලන්න. ඇත්තට මේක අභ්‍යාසයක්. ඒක ඔබේ මේ ඇස් වලටත් හොඳ අභ්‍යාසයක්, ඔබේ මනසටත් හොඳ අභ්‍යාසයක්. ඒ වගේම ඔබේ ආකල්ප වලටත් හොඳ අභ්‍යාසයක්. මොකද ඔබ බලන්න ඕන දේ නෙවෙයි. ඔබට ඕනේ දේවල් බලන්න නෙවෙයි. ඒ බැලීම තුළ ඔබ දකින්න ඕන දෙයක් තියෙනවා. ඒකේ යථාර්ථය. ඒ ආකෘතිය තුළින් ඔබ ප්‍රස්තුතය දකින්න උත්සාහ කරන්න. අන්න ඒ සඳහා යොමු කිරීමක් තමයි මේ තියෙන්නේ. දැන් ඔබට දකුණු පැත්තේ ස්වාමීන් වහන්සේගේ පින්තූරයත් වම් පැත්තේ සුන්දරිගේ පින්තූරයත් පේනවා. නමුත් ඔබේ අවධානය යොමු වෙලා තියෙන්නේ රතු පාට රවුමට. ඔන්න ඔබ ඒ දිහා බලන් ඉන්න අතරේ ඔබ තව එක දෙයක් කරන්න වෙනවා. ඒ තමයි ඔබ හිතන්න ලිඳක් කියලා. ඔබ ඉන්නේ ලිඳ උඩ. දැන් ඔබට ලිඳ පේන්නේ කොහොමද? මේ වගේ රවුමක් නේ. හැබැයි ඒ රවුමෙන් ලින් කටෙන් ඔබ ලිම් පතුල දිහා බලනවා කියලා හිතන්න. එහෙම නැත්නම් ඔබ ත්‍රිමාණ චිත්‍ර බලන්නේ. ඔබ ත්‍රිමාණ චිත්‍ර බලන ක්‍රමයක් තියෙනවා නේද? ඒ කියන්නේ රූපයේ මතු පිටට වඩා ඇතුළක් බලනවා ඔබනේ. අන්න ඒ විදිහට මෙන්න මේ රතු පාට රවුමේ පතුලක් බලන්න උත්සාහ කරන්න. මේක මායාවක්, දෘෂ්ටි මායාවක්. ආශ්චර්යයක් නෙවෙයි, දෘෂ්ටි මායාවක්. ඔන්න ඔබට එහෙම බලන් ඉන්නකොට එක වෙලාවක පේනවා රතු රවුම නලියනවා වගේ. ඊළඟට මේ රූප දෙක දකුණු පැත්තේ තියෙන රූපයත් වම් පැත්තේ තියෙන රූපයත් මාරු වෙලා පේනවා. සමහර වෙලාවකට පේනවා ඒ රූප දෙක මත ඒ රූප දෙකම බොඳ වෙලා මාරු වෙලා වගේ. ඊළඟට තව ටිකක් ඔබ අවධානයෙන් බලන් ඉන්න රතු පාට ඒ රවුම දිහා. රවුම තුලින් පතුලක් බලනවා කියලා අර මම ඉස්සෙල්ලා කිව්වේ ඒ විදිහට බලන්න. ඔබ ඔහොම බලාගෙන ඉන්නකොට මම ඉක්මනට කියන්නම් මොකක්ද අන්තිමට පේන්නේ කියලා. මෙන්න මේ රූපය. හරියට නිකන් රතු පාට දැල්ලක් විතරයි පේන්නේ. මේක ඔබට හරියට උත්සාහ කරලා බලන්න පුළුවන් නම් කළු පාට පදාසයෙන් මැද රතු පාට දැල්ලක් විතරයි පේන්නේ. ඊට මෙහා ඔබට අනිත් රූප දෙක පේනවා පැහැදිලි නෑ. නමුත් රතු රවුමක් නෙවෙයි දැල්ල පේන්නේ ඔබ හරියට අවධානය යොමු කරොත්. ඒක දෘෂ්ටි මායාවක්. මට කියන්න ඕන කරලා තිබුණේ ඔය දෘෂ්ටි මායාව ගැන නෙවෙයි. අපි හැම දෙයක් දිහාම බලන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඇත්තට ඔබ බෞද්ධයෙක් නම් විශේෂයෙන් අවධාරණය යොමු කරන ඔබ බෞද්ධයෙක් නම් ඔබ දැකිය යුත්තේ පිටකවරේ නෙමෙයි අරන්නේ. අපි නිරන්තරයෙන් කියන්නේ
ඔබට ඇහැට දකින්න තියෙන දේ නෙවෙයි බලන්න ඕනේ. යථාර්ථය බලන්න ඕනේ. දැන් බලන්න මේ පින්තූර දෙකක් තියෙනවා මැදින් රෙඩ් ඩොට් එකක් තියෙනවා. ඒ කියන්නේ රතු රවුමක් තියෙනවා. ඒ රවුම දිහා බලනකොට අපි දැක්කා දැල්ලක් නේ. ඒ යථාර්ථය. අපි ආකෘති දිහා විතරයි බලන්නේ. ඒ තුලින් යථාර්ථය දකින්න උත්සාහ කරන්නේ. මට මේ කතාවෙන් කියන්න ඕනේ මේ දෘෂ්ටි මායාවෙන් කියන්න ඕනේ කතාව මොකක්ද දන්නවද? අපි අවධානය යොමු කරොත් අපිට ඒ කතාව තුලින් අපිට පෙන්වන දේ තුලින් තවත් ගැඹුරට යමක් දකින්න පුළුවන් කියන එක. ඒක බෞද්ධයා එක කරන්න ඕනේ. බෞද්ධය නෙවෙයි මොන ආගමික පරිසරයක් තියෙන කෙනෙක් වුණත් ඔය යථාර්ථය දැකිය යුතුමයි. ඒක තමයි ලෝක සත්‍යයක් ඒක. අපි අපේ දෘෂ්ටිය මෙහෙවාගෙන අපි දකින්න ඕන දෙයක් මේක. දැන් බලන්නකෝ. එතකොට අපි දැන් ස්වාමීන් වහන්සේලා කතා හැදුවෙත් නෑ. සුන්දරට කතා හැදුවෙත් නෑ. ඒ කතා හදාගෙන ඉන්න ඔබමයි. කවුද හැදුවේ කතාවක්? දැන් ඔබ දැක්ක රතු පාට රවුම ඇතුලේ රතු පාට රවුමකුත් නෙවෙයි. රතු දැල්ලක්. ඔබට ඒක දකින්න පුළුවන් නම් ඔබේ දෘෂ්ටිය තුලින් අන්න ඔබ යථාර්ථය දැක්ක වෙනවා. ඔබේ අනිත් හැම කතාවක්ම ඒ විදිහට ඔබට ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙයි. ඔබේ හිත සමනය කරගන්න. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි ස්වාමීන් වහන්සේට විවිධ චෝදනා එල්ලීගෙන එනවා. උන්වහන්සේගේ ධර්ම දේශනාවන් සම්බන්ධයෙන් එකිනෙකා විවේචනය කරන්න පටන් අරගෙන ඒව එච්චර හොඳ වැඩ නෙමෙයි තින්නේ. Tamanට ඕන දේ ග්‍රහණය කරගන්න පුළුවන් නම් ස්වරූප සම්බන්ධ කිසිම ගැටලුවක් ඇති කරගන්න විදියක් නැහැ. මම දේශනා ස්වරූප ගැන කියන්නේ ගියේ නෑ. දේශනාවන් ගැන කියන්නේ ගියේ නෑ. මම කලේ ඔබේ මනස පරීක්ෂා කරන එක. රූප දෙකක් දැම්මා. තිත් ඇට්ටෙක්ල දැම්මාම ඔබම කපලා මහල ඇඳගත්තා. කතාව හදාගත්තුමයි. ඔන්න දැන් මම මේ රූපෙන් උත්සාහ කරනවා. ඒ රූප දෙක දිහා නෙවෙයි ඔබ බලන්න ඕනේ. මැද රතු රවුම දිහා. මැද රතු රවුමෙන් පතුලක් දකින්න උත්සාහ කරන්න. ඔබට දකින්න ලැබෙන්නේ දැල්ලක්. ඒ තමයි මේ සමස්ත රූපේම යථාර්ථය. යථාර්ථය. එතකොට අපි දැකලා තියෙන්නේ මතු පිටින්නේ. අපි දැකලා තියෙන්නේ මතු පිට ස්වභාවයක් නේ. ආකෘතියක් නේ. ටෙක්ස්චර් එකක් නේ දැකලා තියෙන්නේ. හැබැයි ප්‍රස්තුතිය තියෙන්නේ ඇතුලේ. ඒක තමවුන් දකින්න උත්සාහ කරන්න ඕනේ. දකින්න උත්සාහ කරන්න ඕනේ. ඇත්තට අපිට ඉස්සරහට මේක ගොඩක් ඕන වෙනවා. එතකොට අපි මතු පිටින් දකින දේ ගැන තීන්දුව කළොත් ඒක යථාර්ථයට ගොඩක් බලපානවා. මම ඔබට කියන්න ඉන්නවා වීඩියෝ මාලාවකින් අපි අපේ දරුවන්ට කොච්චර වැදගත් දේවල් පූර්වාදර්ශ දෙනවද කියලා. ඒ කියන්නේ අපි දන්නවනේ දාමඝාතකයන් කියන්නේ මරණ 3ක් 4ක් 5ක් 6ක් 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් මරපු මිනිමරුවෝ ඉන්නවා. ඉන්දියාවෙත් හිටියා, ලංකාවෙත් හිටියා, ඇමරිකාව, එංගලන්තේ වගේ ප්‍රදේශවල, මෙක්සිකෝ වගේ ඉතාම සාහසික විදිහට මිනිමරුපු මිනිමරුවන් හිටියා. මට ඕනේ ඔවුන්ගේ මිනිමරුම් ගැන ඔබට දැනුවත් කරන්න නෙමෙයි. හැබැයි ඔවුන්ගේ කුඩා අවධියේදී ඔවුන්ව එතෙන්ට පත් කරන්න gedirin දුන්න පූර්වාදර්ශ මම හොයලා බැලුවා. මට හිතුණා ඔබත් එක්ක මේක ගැන කතා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ දාමඝාතකයන් බිහිකලේ සමාජයේද එහෙම නැත්නම් දාමඝාතකයෙක් විදිහට එයා උපදිලා තියෙනවද? මම නම් කියන්නේ ওই දෙකම වෙන්න පුළුවන්. ඉපදෙන්නත් පුළුවන්. සමාජය විසින් හදුවා වෙන්නත් පුළුවන්. හැබැයි මෙහෙමයි. හැබැයි සමාජය විසින් හදන්න නම් අවශ්‍ය අමුද්‍රව්‍ය තියාගෙන ඒ කෙනා උපදින්න ඕනේ. ගිනි කූරක වෙඩි බෙහෙත් හිසක් එක්ක ගිනි කූර ආවොත් තමයි තවත් තැනක අතුල්ලලා ගිනි ගන්න පුළුවන්. මිනිස්සු ඉපදින්න යන්නේ මේ විදිහට. ඒ කියන්නේ කොහේ ඉඳන්ද මේ දත් එන්නේ? හැමෝටම පරිසරයේ තිබ්බයි කියලා හැමෝම මේ විදිහට ඝාතනයක් කරන්නේ නෑනේ. කොහොමද එහෙනම් ඝාතනය වෙන්නේ? මේක හරි ලස්සන කතාවක්. කතාව ඊටාම අමිහිරි. නමුත් මේ ගැන අපි කතා කරන්න ඕනේ බෞද්ධ විදිහට විතරක් නෙවෙයි. අපි මේ සමාජය තුළ ජීවත් වෙනවා නම් මොනම ආගමකට තුනත් මේ සිද්ධියට අපි මුහුණ දෙන්න වෙනවනේ. ඒ දාමඝාතකයන් ඝාතනය කළේ විශේෂයෙන් තරුණියන්. ඇත්තටම ඔවුන්ට එහෙම තරුණියන් ඝාතනය කරන්න පෙළඹවුන්නේ මොන කාරණාවක් නිසාද? අනිත් හැමෝම වගේ උන් කුඩාවදී ඉපදෙනවා. දෙමෝපියන්
ළඟ හැදෙනවා. නමුත් ඔවුන්ගේ පරමාර්ථය වෙනස් වෙනවා. හැබැයි පරිසරයක් හේතු වෙනවා. පරිසරය නිසාම නෙවෙයි. Taman යකඩයක් වුණාම තමයි බාහිර කාන්දමකට ඇදිලා යන්නේ. Taman යකඩයක් නොවි සිටින තාක්කල් මොනතරම් කාන්දමක් වුණත් ඒකට ආකර්ෂණය වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකකින් ඒ ගැන කතා කරමු. මම ඔබට ඒ කතාව වලට පූර්වාදර්ශයක් දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඔබ බලන්න දෙපැත්තේ රූප දෙක නෙවෙයි මැද රතු රවුම දිහා. රවුම තුල මිනිහ දෙ දකින්න. ඒ දැල්ල දකින්න පුළුවන් නම් මගේ ඊළඟ වීඩියෝ ඔබට තේරුම් ගන්න පුළුවන්. මේවා හැම දෙයක්ම මනසේ සිද්ධ වෙන දේවල්. මනසේ Taman දකින්න විදිය. එකම රූපය 10 දෙනෙකුට 10 විදිහට දකින්න පුළුවන්. හැබැයි ඒක බුද්ධිය නෙවෙයි. ප්‍රඥාවෙන් දකින්න කෙනා අනිත් හැමෝටම වඩා සත්‍ය දකිනවා. අපි අර කිව්ව විදිහට ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.